බසයේ වලිය අස්සේ කතගේ බොරු කොණ්ඩේ ගැලවිලා. ගමන්ගත් මගේ ප්‍රවාහන බස් රථයේ කොන්දොස්තර මහතා ඉතුරු මුදල් නොදුන්නාට කේන්තිගෙන කොන්දොස්තර මහතාට බැන අසල සිටි කාන්තාවකගේ බොරු කොණ්ඩේ ගලවාගෙනම බස් රථයෙන් බැහැපු පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ගම්පහට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ. සිද්ධිය සැකවින් මෙසේය. අප කතානායකයා වයස අවුරුදු 60ක් ඉක්ම වූ වැඩිහිටියෙකි. ඔහුගේ ගමන බසයෙන්ය. පුද්ගලික ආයතනයක ලිපිකරු රැකියාවක් කළ හැකි. හේදන් විශ්‍රාමිකයෙකි. විවාහ වී දරු තිදෙනෙකුගේ පියකු වන මොහුගේ බිරිඳ වසර කිහිපයකට ඉහතදී මිය ගොස්ය. දරුවෝ විවාහ වී වෙනම පදිංචිව සිටී. වයසත් සමග පැමිණෙන රෝගවලට ගොදුරුව සිටින මොහු සතියකට වරක් හෝ රෝහලට යයි. ඒ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරික්සා ගැනීමටයි. මොහු මහමග ගමන් ගැනීමට එක් බස් රථයකට හුරුව ඇත. ඔහු ගමනක් යන්නේ නම් හුරුපුරුදුව සිටින බස් රථයේම ගමන් කිරීමට පුරුදුව ඇත. ඒ බස් රථය නොමැති නම් පමණක් වෙන බස් රථයක ගමන් කොට ඇත. දවසක් දා මොහුට රෝහලට යාමේ වුවමනාවක් සිදුව ඇත. හුරුපුරුදුව සිටින බස් රථය පැමිණෙන තෙක් රැඳී සිට ඇත. හදිසි හේතුවක් මත එදිනෙම බස් රථ පැමිණ නොමැත. කිරීමට කිසිවක් නොවූ හේයින් එදින වෙන බස් රථයකට ගමන් කොට ඇත. මාරුකාසි නොවූ හේයින් ගමනට ගන්නා මුදලට වඩා මුදලක් කොන්දොස්තර මහතාට ලබා දී ඇත. එම අවස්ථාවේ කොන්දොස්තර මහතා ඉතුරු මුදල ලබා දී නොමැත. වරක් දෙවරක් ඉන්පසු අප කතානායකයා කොන්දොස්තර මහතා දෙස බලා ඇත්තේ ඉතුරු මුදලත් දේවී යන බලාපොරොත්තුවෙනි. නමුත් බසින අවස්ථාව වනතෙක් ඉතුරු මුදල් නොදුන්නේයින් ඒ පිළිබඳ කොන්දොස්තර මහතාගෙන් විමසූ විට ඔහු එය ගණන් නොගෙන ඇත. එයට උරණ වූ අප කතානායකයා කොන්දොස්තර මහතාට බැනවැදී තමන් අත තිබූ කුඩයත් කෙලෙම් කර බැනම යන අවස්ථාවේදී අසල සිටි කාන්තාවකගේ හිසේ කුඩේ මිට වැදී ඇත. කුඩ මිටින් අය පැළඳ සිටි බොරු කොණ්ඩේ ගැලවී වැටී ඇත. සිදු වූ දේ සිතා ගැනීමට නොහැකි වූ ඇය ඉක්මනින් එය අහුලාගෙන පැළඳ බස් රථයෙන් පිටව ඇත. ඉන්පසු පෙර සිදු වූ දේ අමතක වී කේන්තිය පහව ගොස් අප කතානායකයා බසයෙන් පිටත් වී ඇත. ඔහුගේ පවුලේ උදවිය මෙම සිද්ධිය මතක් කරද්දී පිළිතුරු ලෙස සිනහවක් දීමට ඔහු අමතක නොකරන බවයි ආරංචිය.